ඕනම චිත්‍ර ශිල්පියෙක් නිතරම සතත අභ්‍යාසයේ යෙදෙන්න ඕන. එහෙම නැත්නම් නිතරම ප්‍රැක්ටිස් කරන්න ඕන. මොකද ප්‍රැක්ටිස් කරේ නැති වුණොත් ටික දවසක් යනකොට අපිට චිත්‍ර අඳින්න බැරුව යනවා. එහෙම නැත්නම් අපේ ස්කිල් එක ඩිංග මොට වෙලා යනවා. ඉතින් ඒක නවත්ත ගන්න කරන්න තියෙන්නේ සතත අභ්‍යාසයේ යෙදෙන එක. ඉතින් මේ වැඩේ කරනකොට අපිට කරන්න පුළුවන් ස්කෙච් බුක් එකක් පවත්ව ගන්න. එහෙම නැත්නම් ස්කෙච් ජර්නල් එකක්, ඩ්‍රොවිං ජර්නල් එකක් පවත්ව ගන්න පුළුවන් චිත්‍ර ශිල්පියෙක් විදියට. ඉතින් ඩ්‍රොවිං ජර්නල් එකක් පවත්ව ගන්නකොට අපිට සිද්ධ වෙනවා ඩ්‍රොවිං ජර්නල් එකක් එහෙම නැත්නම් ස්කෙච් බුක් එකක් මිලදී ගන්න. ඉතින් අද මට නෙහාර ස්ටේෂනර්ස් වෙතින් එවලා තියෙනවා හරි අපූර්ව ස්කෙච් බුක් එකක්. මෙන්න මේ ස්කෙච් බුක් එක. ඉතින් මේ ස්කෙච් බුක් එක මොන්ට්මාර්ටේ කියන ඕස්ට්‍රේලියන් බ්‍රෑන්ඩ් එකෙන් තමයි හම්බ වෙන්නේ. ඉතින් මම මීට කලිනුත් මොන්ට්මාර්ටේ ස්කෙච් බුක් එකක් ඔයාලට ගෙනල්ලා පෙන්නුවා, රිවිව් කරා. ඉතින් ඒ ස්කෙච් බුක් එක නෙමෙයි මේක ස්කෙච් ජර්නල් එකක්. ස්කෙචින් ජර්නල්. ඉතින් මේ වගේ ස්කෙචින් ජර්නල් එකක් පාවිච්චි කරන්නේ කවුද මොන වගේ අවස්ථාවලදී? ඔයා තාමත් අර පහු ගිහිපු ස්කෙච් බුක් වීඩියෝ එක බැලුවේ නැත්නම් මම කාඩ් එකක් දාලා තියන්නම්. ඒකට ගිහලා ඒ ස්කෙච් බුක් එක මොන වගේද කියලා බලන්න. ඒ වගේම තමයි ඒකේ හරි ලස්සන රිවිව් එකක් තියෙනවා. ඒකත් බලන්න. ඉතින් ස්කෙච් බුක් එකක් කියලා කියන්නේ අත්‍තරම අපි ස්කෙච් කරන්න ඉවර කරපු නැති ඩ්‍රොවිංග්ස් කරන්න ගන්න පොඩි පොතක්. ඉතින් මේක අපි හැම තැනටම ගෙනියන්න යන තැන ගෙනියන්න පහසු වෙන විදියට තමයි හදාගන්නේ. හැබැයි මේ ස්කෙචින් ජර්නල් එක කියලා කියන්නේ ගොඩක් කලාවට මේකේ කම්ප්ලීටඩ් වර්ක්ස් විදියට තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ අපි හිතමු අපේ අධ්‍යයන කටයුතු කරනකොට මේකෙන් පිටුවෙන් පිටුවට සටහන් තියාගෙන ඒ වගේ ලස්සන ස්කෙච් එකක් කරන්න තමයි අපි මේක පාවිච්චි කරන්නේ. ඉතින් පහුගිය වතාවේ ඔයාලට මේ ගෙනල්ලා පෙන්නපු මොන්ට්මාර්ටේ ස්කෙච් බුක් එක. ඒක ගොඩක් අතරම මම ගොඩක් කැමති වුණු ස්කෙච් බුක් එකක්. මොකද ඒකේ තිබිච්ච කඩදාසියේ ඒ ටෙක්ස්චර් එක ඒ වගේම කඩදාසියේ ක්වොලිටි එක සෑහෙන්නම හොඳයි. හැබැයි පොඩි අවුලකට තිබුණේ ඒකේ කඩදාසියේ තිබිච්ච බර ප්‍රමාණය ටිකක් විතර මදි. 100 GSM පේපර් එකක් තමයි අපිට හම්බෙලා තිබුණේ. හැබැයි මේ ස්කෙච් ජර්නල් එක ඊට වඩා වෙනස්. මොකද ඔයාට ඇත්තටම මේක පාවිච්චි කරන්න පුළුවන් A4 size portrait drawings කරන කෙනෙක්ට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව මේකේ කොළ කඩලා අරගෙන A4 size විදියට වැඩ කරන්න පුළුවන්. ඉතින් ඔව් මට අද හම්බෙලා තියෙන්නේ A4 size මොන්ට්මාර්ටේ ස්කෙච් ජර්නල් එක. ඉතින් අපි මේක ඉස්සරලම බලමු මේක විස්තර මොන වගේද කියලා. ඉතින් මේක මට එව්වේ නෙහාර ස්ටේෂනර්ස්. ඔයාලට මේක නෙහාර එකට විසිට් කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් ඕඩර් එකක් දාලා ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්. කොහොම වුණත් ඔයාලට මේක නෙහාරලාගෙන් ඉතාමත් සාධාරණ මිලකට ඒ වගේම තමයි ලංකාවේ දැනට තියෙන අඩු මිලකට මේක ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. අපි පොඩ්ඩක් මේකේ ක්වොලිටි එක බලමු. ඊට කලින් මේකේ තියෙන මේ ලේබල් එකේ තියෙන දේවල් ටික මොනවද කියලා බලමු. ඉතින් අපිට මේකේ මුලින්ම බලන්න පුළුවන් මොන්ට්මාර්ටේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි A4 ලෑන්ඩ්ස්කේප්. ඇත්තටම මේ බුක් එක ලෑන්ඩ්ස්කේප් පැත්තට තියෙන බුක් එකක්. ඒක ලෑන්ඩ්ස්කේපින් වලට ඇත්තටම මේ බුක් එක ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නැතත් ඉතින් අනිත් පැත්තට හරවලා පෝට්‍රේට්ස් අඳින්නත් පුළුවන්. ඉතින් කොළ ගලවලා පාවිච්චි කරන කෙනෙක්ට නම් කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි මේකේ කඩදාසියේ GSM එක හරි වැදගත්. GSM එක 150. ඒ කියන්නේ මේක ඔයාට කිසිම ගැටලුවක් නැතුව පෝට්‍රේට් ඩ්‍රොවිංග්ස් වලට ප්‍රොෆෙෂනල් පෝට්‍රේට් ඩ්‍රොවිංග්ස් වලට පාවිච්චි කරන්න පුළුවන්. ස්කෙචින් ජර්නල් කියලා සඳහන් කරලා තියෙනවා. සිග්නේචර් කියලා සඳහන් කරලා තියෙනවා. කට්ටියන්ගේ මං හිතන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක් වෙන්නේ නැති. ඒ වගේම තමයි 100 pages පිටු 100ක් තියෙනවා. ඇසිඩ් ෆ්‍රී. ඒ නිසා අනිවාර්යෙන් ප්‍රොෆෙෂනල් වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විස්තර ටික අපිට මේ ලේබල් එකේ බලා ගන්න පුළුවන්. අපිට බලා ගන්න තියෙන වැදගත්ම විස්තර ටික. ඉතින් ඔයාලට මේක ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් පෝර්ට්ෆෝලියෝ එකක් විදියට. එහෙම නැත්නම් තමන්ගේ වැඩ කරලා එකතු කරගෙන තියන් ඉන්න පොඩි පොතක් විදියට. ඇත්තටම ජර්නල්ස් පවත්ත ගන්න මේ විදියට තමයි. ඉතින් මේක හાર્ඩ් කවර් එකක් තමයි තියෙන්නේ. මේ හાર્ඩ් කවර් එකක්. මේ පැත්තේ හાર્ඩ් කවර් එක. ඒ වගේම තමයි මේ පැත්තත් හાર્ඩ් කවර් එක. දැන් අපි කලින් බලපු ස්කෙච් බුක් එකේ එක පැත්තයි හાર્ඩ් කවර් එක තිබුණේ. මේකේ දෙපැත්තම හાર્ඩ් කවර් එක. ඉතින් මේක පොඩ්ඩක් අර වැදගත් පොඩි එලිගන්ට් ලුක් එකක් තියෙන අයිටම් එකක්. මේ ස්කෙච් බුක් එක බය නැතුව විලි ලැජ්ජාවක් නැතුව එළියට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් જાතිය පොතක්. ඉතින් මේක ඇරියට පස්සේ මේ පොත අපිට ඕපන් කරගන්න පුළුවන් මේ විදියට. ඉතින් මේකේ හැම පිටුවක්ම මහලා තියෙන අර අපි දන්න හાર્ඩ් කවර් තියෙන පරණ පොත් තියෙන්නේ.
ඒ වගේ මහලා තියෙන්නේ. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මෙහෙම මැහුවට පස්සේ මේ වගේ ඝන පොතක් මේක ඇත්තරම ඝනකම සාමාන්‍යයෙන් අඟල් 3 කාලක් අඟලකට වගේ සයිස් වෙන්න තියෙනවා මේකේ ඝනකම. ඔව් අඟලක් වගේ තියෙනවා. ඉතින් මේ ඝනකම නිසා මේ පොත හරියට ඇරෙන්නේ නැති වෙයි කියලා හිතෙන්න පුළුවන්. අපි පොඩ්ඩක් මැදින් ඇරලා බලමු මේ පොත. පොත සම්පූර්ණයෙන්ම අපිට ෆ්ලැට් වෙන විදියට අරින්න පුළුවන්. කියන්නේ කොලේ මේ විදියට ෆ්ලැට් වෙන්නම මේක අරින්න පුළුවන් ඕනම තැනකින්. ඒක හරිම වැදගත් මේ පොත බයින්ඩ් කරලා තියෙන විදිය. මේ බලන්නකෝ. ෂෝක්. අපිට එච්චර මහන්සියක් නැහැ. ඒ කියන්නේ මේක අපිට ලස්සනට තියාගෙන වැඩ කරන්න පුළුවන්. හැබැයි මේ පොත මේ පැත්තට නවල සම්පූර්ණයෙන්ම අපිට අනිත් පැත්ත ගහලා වැඩ කරන්න ටිකක් අමාරුයි ආර්ට් ජර්නල් එකක් නිසා. හැබැයි මේක සම්පූර්ණ ෆ්ලැට් වෙන්න අපිට කෙලින් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ හැම කඩදාසියකම දෙපැත්තේ වැඩ කරන්න පුළුවන්. හැබැයි ටෙක්ස්චර්ස් දෙකක් තියෙන්නේ. එකක් රෆ් මතු පිටක් තියෙන අනිත් පැත්ත සොෆ්ට් ස්මූත් මතු පිටක් තියෙන්නේ. ඉතින් ඒ විදිහට මේකේ වැඩ කරන්න පුළුවන්. මේක කොලෙන් කොලේට මහලා තියෙන්නේ. අපි කලින් බලපු ස්කෙච් බුක් එකේ වගේ ස්පයිරල් එකක් තියෙන වර්ෂන් එකක් නෙමෙයි මේක. මහපු වැදගත් විදියට හදාපු ටිකක් හොඳ පොතක්. ඉතින් අපි මේකේ පොඩ්ඩක් වැඩ කරලත් බලමු මේක කොහොමද කියලා. මම නම් හරිම ආසයි මේ වගේ පොතක් එළියට අරන් ගිහිල්ලා එළියේ තියෙන දේවල් අඳින්න. ඒ කියන්නේ ලෑන්ඩ්ස්කේප් එකක් වගේ එහෙමත් නැත්නම් අපි හිතමු ක්‍රවුඩඩ් ඒරියා එකකට ගිහිල්ලා ඒවයේ ඉන්න මිනිස්සුන් අඳින්න. ඒ වගේම ස්ටිල් ලයිෆ් කරන්න වත්තට ගිහිල්ලා ඒ කියන්නේ අපි මගේ ගෙදර වත්තට ගිහිල්ලා ඔය මල් පෝච්චි මල් ගස් මල් ශාක පත්‍ර වගේ දේවල් අඳින්න පොඩි පැලෑටි අඳින්න අන්න ඒ වගේ දේවල් වලට විශේෂයෙන් වයිල්ඩ් ලයිෆ් කරන කෙනෙක්ට වෙන්න බඩු වයිල්ඩ් ලයිෆ් කරන කෙනෙක්ට මේ පොත ගොඩක්ම හොඳයි ශාක ඒ වගේම තමයි සතුන්ව අධ්‍යයනය කරන්න පාවිච්චි කරන්න. ඉතින් මම කලින් පාවිච්චි කරපු ස්කෙච් බුක් එකේ කඩදාසියට මම ගොඩක්ම ආසයි. ඉතින් මට පේනවා මේකේ තේ જાතිම කඩදාසියක් තියෙන්නේ. මම කලින් ඒ කතා කරපු බුක් එකේ කඩදාසිය ගත්තාම ඒක හොඳ ටෙක්ස්චර් එකක් තිබුණා. අපිට හොඳට වැඩ කරන්න පුළුවන් හොඳට පැන්සල කැපෙන මතු පිටක් තියෙන හොඳ ගොරෝසු කඩදාසියක් තිබුණා. ඉතින් ඒ වගේම තමයි මේකෙත් හොඳ ගොරෝසු කඩදාසියක් තියෙන බව පේනවා. ඒ වගේම තමයි මේකේ කඩදාසිය 100%ක් සුදු පාට කඩදාසියක් නෙමෙයි එන්නේ. ටිකක් ඕෆ් වයිට් එකක් තියෙන්නේ. ඉතින් ඒ ඕෆ් වයිට් එකේ වැඩ කරන එක ඒකයි ඊටත් වඩා හොඳ දෙයක්. මොකද සුදු කඩදාසි කියලා කියන්නේ ගොඩක් වෙලාවට ඒක බ්ලීච් කරලා තියෙන්නේ. ඉතින් ওই බ්ලීච් කරන දාන බ්ලීචින් ඒජන්ට් එක නිසා ගොඩක් වෙලාවට කඩදාසියේ ඇසිඩ් තියෙනවා. ඇසිඩ් ෆ්‍රී කියලා කියන්නේ ඒක අනිවාර්යෙන් හොදලා අයින් කරලා කියලා කියන්නේ කොහොම වුණත් 100% ඇසිඩ් ෆ්‍රී නොවන අවස්ථා එන්න පුළුවන්. එහෙම වුණාම කාලයක් යනකොට කඩදාසිය පුල්ලි මතුවෙන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට මම මේ කහ පාටට හුරු කඩදාසි එහෙම නැත්නම් ඕෆ් වයිට් පේපර්ස් පාවිච්චි කරන්න මම නම් පෞද්ගලිකව ගොඩක් ආසයි. ඒ වගේම තමයි මම දැකලා තියෙනවා ගොඩක් ආටිස්ලා ගොඩක් ආසයි ජේෂ්ඨ චිත්‍ර ශිල්පීන්වම ගොඩක් ආසයි මේ ඕෆ් වයිට් පේපර්ස් වල වැඩ කරන්න. මොකද මේකෙන් අපේ ඇහැට එන ඩිස්ටර්බන්ස් එක ගොඩාක් අඩු වෙනවා. මොකද ඇහැ කඩාගෙන යන සුදු පාටක් නෙමෙයි කඩදාසියේ තියෙන්නේ. ඒකත් එක්ක අපිට හරි අපූර්වට වැඩ කරන්න පුළුවන්. ඉතින් ඔයා මේක try කරන්න කැමති නම් ඔයාට නෙහාර ස්ටේෂනර්ස් වෙතට ගිහිල්ලා මේක try කරන්න පුළුවන්. ඔයාලට අතපත ගාලා බලලම ගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මේ වගේ දේවල් පවත්ව ගන්න. මම ඕනම චිත්‍ර ශිල්පියෙක්ට කියන එහෙම නැත්නම් මගේ ක්ලාසස් වල අයට උනත් මම කියන පළවෙනි දේ තමයි ඔයා ස්කෙච් කරන්න ස්කෙච් බුක් එකක් ගන්න. එහෙම නැත්නම් ස්කෙච් බුක් එකක් හදා ගන්න. ඉතින් මේ වගේ හොඳ ස්කෙච් බුක් එකක් ගත්තම අපිට වැඩ කරන්න ආස හිතෙනවා තැනකට ගිහිල්ලා. මොකද හදාගනිපු එකකට වඩා හොඳට හදාගත්තොත් ඒක වෙනම කතාවක්. හදාගනිපු එකකට වඩා මේක තැනකට අරන් ගිහිල්ලා අපිට බය නැතුව වැඩ කරන්න පුළුවන්. ඉතින් ස්කෙච් කරන්න තමයි අපි දියුණු වෙන්නේ. එහෙම නැත්නම් අපේ ස්කිල්ස් ඩෙවලොප් වෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපිට සෑහෙන්න හොඳ ගමනක් යන්න පුළුවන්. දැන් මට ඔයා දන්නවා අපේ ඇඩ්මෙත් ස්ටුඩියෝස් ක්ලාසස් තියෙනවා. ඉතින් ඔයාට අපේ ඇඩ්මෙත් ස්ටුඩියෝස් ක්ලාසස් වලට ඇවිල්ලා සෑහෙන්න දේවල් ඉගෙන ගන්න පුළුවන්. ක්ලාසස් ක්‍රම 3කට තියෙනවා. එහෙම නැත්නම් අපි ක්ලාසස් තියෙනවා ටයිප්ස් 3කට. එකක් තමයි බේසික් ඩ්‍රොවිං ක්ලාස් එක. මේ බේසික් ඩ්‍රොවිං ක්ලාස් එකේ තමයි ඔයා මුලින් ඉඳන් චිත්‍ර අඳින පුද්ගලයෙක් නම් ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට වටින්නෙත් ඒ ක්ලාස් එකම තමයි. ඉතින් මේ ක්ලාස් එකේදී ඔයාට
මුල ඉඳන් කෙලින් ඉරක් ඇඳ ගන්න එක ඉඳන් ඒ වගේම තමයි බේසිකලි කොහොමද අපි ලෑන්ඩ්ස්කේප් එකක් කරන්නේ පෝර්ට්‍රේට් එකක් කරන්නේ හෙඩ් එකක් අඳින්නේ බේසික් විදියට කොහොමද ඒ වගේම තමයි කොහොමද බොක්ස් ෂේප් එකක් ගෝලයක් ඒ වගේම සිලින්ඩරයක් වගේ දෙයක් අඳින්නේ කියන එක අපි මේ බේසික් ඩ්‍රොවිං ක්ලාස් එක ඇතුලේ කතා කරනවා. ඒ වගේම තමයි අපේ තියෙනවා පෝර්ට්‍රේට් ඩ්‍රොවිංස් ක්ලාස් එක. ගොඩක්ම අය මගෙන් අහන්නේ මෙන්න මේ පෝර්ට්‍රේට් ඩ්‍රොවිංස් ක්ලාස් එකට ජොයින් වෙන්න. ඉතින් ඔයාට මේ පෝර්ට්‍රේට් ඩ්‍රොවිං ක්ලාස් එකට ජොයින් වෙලා සෑහෙන දුරට පෝර්ට්‍රේට්ස් අඳින්න ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඔයාට හෙඩ් ඩ්‍රොවින් එක, හෙඩ් කන්ස්ට්‍රක්ෂන්, ඒ වගේම තමයි කොහොමද මිනිස්සෙගේ ලයික්නස් එක ගන්න අපි. ඒ කියන්නේ හොර වැඩ, චීට් වැඩ නැතුව අපි චීටිනුත් ඉගෙන ගන්නවා අන්තිමට. මොකද ෆීල්ඩ් එක ඇතුලේ අපිට ඒව ඉගෙන ගන්න සිද්ධ වෙන නිසා. ඉතින් අපි හරි විදියට කොහොමද ඩ්‍රොවින් එකක් කරන්නේ, සයිඩ් සයිස්, බාගි වගේ මෙතඩ්ස් කොහොමද ඉගෙන ගන්නේ කියන එක ඔයාලට ඉගෙන ගන්න පුළුවන් ඒ ක්ලාස් එක ඇතුලේ. ඒ වගේම තමයි අපේ පේන්ටිං ක්ලාස් එකක් තියෙනවා. ඉතින් පේන්ටිං ක්ලාස් එකේදී ඔයාලට පුළුවන් ඇත්තටම කොහොමද ඔයිල් පේන්ට් එක පාවිච්චි කරන්නේ, දියසායම් පාවිච්චි කරන්නේ කොහොමද, ඇක්‍රලික්ස්, ඒ වගේම තමයි ඔපේක් වෝටර් කලර්ස්, එහෙම නැත්නම් අපි කියන ගුවාෂ් වගේ මීඩියම් එකක් කොහොමද හසුරවන්නේ, ඒ වගේම සොෆ්ට් පැස්ටල්ස් වගේ ඩ්‍රයි මීඩියම්ස් කොහොමද අපි හරියට හසුරවන්නේ කියන එකත් ඔයාට එතෙන්දී ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකම සවිස්තරාත්මක විස්තර දැනගන්න මෙන්න මේ පල්ලෙහා දාලා තියෙන contact details වලට කතා කරලා ක්ලාස් එකට join වෙන්න. ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම ගිහලා subscribe කරලා bell notification එක all දාලා තියාගන්න. එහෙම වුණොත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ දවසේ ආයෙත් හම්බ වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ආයුබෝවන්. මම ජනිත්.